තෙරුවන් සරණයි. මම කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් දෙයන්සලාගේ දොන් උදේදීප්ති වසන්ත සෙනවිරත්න වාම දළදා වහන්සේගේ උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලය හිමි ආජිතය දිවනිලමේ හැටියට තමයි මම කටයුතු කරන්නේ. අඳුරේ නිදා සිටි ජාතියකට ආලෝකයක් වීමට කළ කතිකාවතක සංවිධාන ගණනාවක් එක්ක කරපු වැදගත් සාකච්ඡාවක අවසාන සාරාංශය මේ අද මේ මොහොතේ සමාජගත කිරීමට මේ මොහොතේ මා තීරණය කළා. වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා සහ ඒ රජය ඒ රටට ජාතියට සහ රජයට ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන දන්ත ධාතුන් වහන්සේ එම් නැත්නම් දාඨා ධාතුන් වහන්සේ ඒ දැකුම් මංගල්‍ය රාජකීය දැක්මක් පුරාතන රජදරුවන්ගේ ක්‍රමවේදයට අනුගත ඉල්ලා සිටීමෙන් පසු මල්වතු අස්කිරි සියම් නිකායක භික්ෂුන් වහන්සේලාගේ අවසරයෙන් මේ දැකුම් මංගල්‍ය අප්‍රේල් මාස 18 වෙනි දින සිට පුරා දින 10කට අවසර ලබා දීමක් කළා. කාරණය එය නොවේ. එයට ඇහුම්කන් දීමක් හැටියට කීරවැල්ල පරම්පරාව. ඒ කියන්නේ දන්ත කුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර සතුව පමණයි වාම දළදා වහන්සේගේ උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලය තියෙන. ඒ බුද්ධ ආදාහන මළුවේ පටන් අවිච්ඡින්නව පැවතා දන්ත ධාතු වහන්සේ ආරක්ෂා කර ගැනීමේ උත්තරාධිකාරී උරුමයේ හිමි පරපුරේ වගකීම. ඉතින් මෙය ජනාධිපතිවරයාට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බුද්ධ ශාසන අමාත්‍යාංශයට ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නීති කටයුතු දෙපාර්තමේන්තුවට ඇතුළු වගකිය යුතු සියලු දෙනාටම පහුගිය වසරේ 2024 දෙසැම්බර් 21 වෙනි දින අපි සංදේශයක් මගින් ලබා දුන්නා. සැබෑ දන්ත ධාතුන් වහන්සේ කීවැල්ලේ පරපුර තවමත් අවිචින්නව ආරක්ෂා කරන බවට ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කළ පාරම්පරික තනතුර මිනිස් ඝාතන තුලින් ඇති කරන ලද රට පාවා දුන්නා වූ ඉංග්‍රීසි යටත් විජිත සමයේ උඩරට රදල පවුල් 4ක් විසින් කරපු අත්නෝමතික ම්ලේච්ඡ සහගත වංචා සහගත කූට ලේඛන සාක්ෂි සාධක සහිතව ජනාධිපතිවරයාට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත බාර කර තිබුණා. මීට පෙර ලංකා ඉතිහාසයේ දන්ත ධාතුන් වහන්සේගේ පාරම්පරික උරුමය ඉල්ලා සිටීමෙන් හඬා වැළපෙන ක්‍රමවේදයක් කීරවැල්ලි පරපුරට උද්ගත වුණේ නැහැ. මොකද සතුරු ආක්‍රමණයක් ආවම දළදා වහන්සේ අරගෙන වනගත වීමේ උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලය කීරවැල්ලි පරපුරට තිබුණා. ඒ වගේම ඒ සතුරු බිය ආක්‍රමණ බිය පහව ගිය පසු රජුට සිහිපත් කිරීම පමණයි කීරවැල්ලි පරපුරට කවතින්නේ. අපි කීරවැල්ලේ වූ දන්ත ධාතුන් වහන්සේ දැන් වනගතව ආරක්ෂා කළා. නමුත් රට සාමකාමී අපට දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය කිරීම බුද්ධ භෝග පූජාව තැබීමට රටවැසියාට දළදා වහන්සේ දැකුම් කඬුව උකිරීමට දන්ත ධාතුන් වහන්සේ කීරවැල්ලේ පරපුරට දැන් වැඩමවන්නට රාජ්‍ය ආරක්ෂාව ඒ වගේම රාජ්‍ය අවධානය රාජ්‍ය අවැසි වත්පිළිවෙත කිරීමට මග විවෘත වීම ඇටියට රටේ වගකිය යුතුට කියා සිටීම කීරවැල්ලේ පරපුරේ ක්‍රමවේද. ඒ අනුව අපි මේ දේ ජනාධිපතිවරු ගණනාවකට කිව්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පටන් 2017 අවුරුද්දේදී කාරණුන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දක්වා මේ කරුණ සිහිපත් කරා. නමුත් මේ කරුණ මීට මාසයකට පෙර බාර දුන්නන් ඒට කිසිසේත් අවංකන් දීමක් නොකර දළදා දැකුම් මංගල්‍යයකට දින නියම කර තිබෙනවා. නමුත් මම අහනවා දළදා වහන්සේ බුද්ධ ආදාහන මළුවේ පටන් රැක ආරක්ෂා කර පරපුරක් ඝාතනයකක මිනීමරා මන්පොල්ලගා ව්‍යාජ කූට ලේඛන තුලින් ලබාගත් තනතුරකි මේ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන ආශිර්වාදය ඒ වගේම රටේ යහපත ඒ වගේම සෝභාදාමයේ ආශිර්වාදය විශ්ව ශක්තිය ආශිර්වාදය මහදේව මණ්ඩලයේ ආශිර්වාදය ලබාගත හැකිද මේ ඔබ නොදන්නවා වුණාට මම ජනාධිපතිවරයාට මේ පසුවිපරම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. දළදා මාලිගාවේ දිය වඩන නිලමේ නම් තනතුරක් නැහැ. එය රජවාසලේ රජතුමාගේ මෙහෙකාර තනතුරක් බවක් වගකීම් ප්‍රකාශ කරනවා. මේ ලේඛන කූට නම් කූට අත්සන් කූට නාම කූට තනතුරු සහ කූට පුද්ගලයන් විදියට වන්ති අසහගතව මේ ඉංග්‍රීසියෙන් තෙන්තයිචිව කටයුතු පවුල් 4ක නිල ප්‍රධානී තමයි මේ මන්පොල්ලේ කරලා තියෙන්නේ. ඒ වගේම මේ දියවඩන නිලමේවරු 19 දෙනා අතර 4 වෙන 3 වෙනි දියවඩන නිලමේවරයා තමයි කන්ද උඩරට නුවරවැව මාලිගාවේ සෝප් ප්‍රාන්තයක් බවට පත් වුණ ඒ මාලිගාව ඉදිරිපිට තියෙන කිරිමුහුද එහෙම නැත්නම් නුවරවැවේ වැයුදියේ දිය ගිල්ලවම අරන්නට නඩු තීන්දුව දුන්න ඈලේපොළ කුමාරිය හැමිය ඇතුළු දළු පවුල ඝාතනය කිරීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජදවසේ රාජකීය අධිකරණයේ නඩුව අහපු
මුල්ලේගම අධිකාරම්වරයා ඒ වගේම දළදා වහන්සේ පාරම්පරිකව තේවාව බාර හිටපු වාරියපොළ සුමංගල හාමුදුරුව ඇතුළු අස්පිරි මැද මහා විහාරයේ තේවාව බාර හිටපු ස්වාමීන් වහන්සේලා 21 නමකට අපවත්වනතුරු සිරගත කිරීමට නඩු තීන්දුව දුන්න මුල්ලේගම අධිකාරම්වරයා තුන්වන දියවඩන නිලමේවරයා විදිහට මේ පාප අනතුරේ කටයුතු කර තිබෙනවා. එවැනි පාපකාරී තනතුරු දරපු පුද්ගලයින්ගෙන් දරපු උකම වේදයක් තුළ පවතින දියවඩන නිලමේ තනතුර දළදා මාලිගාව තුළ තවතින තාක්කල් මේ සාපයෙන් ගැලවීමක් නෑ. අපට ඕනේ ආශිර්වාදය නම් ජනාධිපතිවරයා වහාම කළ යුත්තේ කීරවැල්ලේ පරම්පරාවට ඒ බව දැන්වත් කළා. කීරවැල්ලේ පරම්පරාව වෙහින් කරන පුරාතන වතපිළිවෙත බුද්ධ භෝග පූජා, සප්ත අඩවි දැකුම් මංගල්‍ය, සප්තාවධි නේත්‍ර පූජා ආදී හේමමාලා වතාවතේ මහා දේව මණ්ඩලය ඇතුළු කිහිරැලි දේව මණ්ඩලය අනාදිමත් දේව මණ්ඩලය ඇතුළු බ්‍රහ්මාරාධනාව කළා. දළදා වහන්සේට චීවර පෝමාර පූජාව අලුයම 4 බ්‍රහ්ම මූර්තෙන් පූජා කළා. දැකුම් මණ්ඩලය ආරම්භ කර රටට යහපත කාර්යනා කිරීමට ආශිර්වාදය ලබා ගැනීම. නමුත් මේ කර්ම කාරණා ගැන වග නැති ක්‍රමවේදයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ඡන්දයෙන් පත් කරගන්නා වූ විහාර දේවාලගම් පනතින් පත්වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ පරිපාලන නිලධාරි තනතුරක් වන දියවඩන නිලමේ තනතුර හැටියට තමයි මේක පවතින්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද නමුත් රාජාණ්ඩු පාලනය තුළ පැවති පාරම්පරික ක්‍රමවේදය අහිමි කරලා මේ අර අඳුර යතපත ගන්න ක්‍රමවේදයක් තුළ වර්තමානයේ කටයුතු කරනවා. ඒ නිසා අද දින මේ සියලු කරුණු කාරණා ගැන රජයේ නීතිඥ ඔරුන්ගේ සංගමය ඒ වගේම වගකිව යුතු විශාල පිරිසක් සෙක්‍යා සංවිධාන සංගම් ආදී සියලු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කළා. දැනුවත් කරනු ලැබේ කීරවැල්ලේ පරම්පරාව හිතුවක්කාර ක්‍රමවේදයක් නොවේ. රටට ජාතියට රාජ්‍යයට ආශිර්වාදය ලබා ගැනීමට පරම පවිත්‍ර චේතනාවෙන් හදවතින් කටයුතු කරනවා නම් අනවබෝධයෙන් කටයුතු කිරීමේ මඟ අවම කර ගැනීමට සමාජය දැනුවත් කිරීමට තමයි අද මේ මොහොතේ සාකච්ඡා කරේ. එය අද විද්වත් කතිකාවතක් බවට පත් වේ. ඉදිරියේදී නුදුරේදී මේ ජාතික කතිකාවතක් බවට පත් වීමත් ඒ වගේම මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ දක්වා ගියා වූ ජාත්‍යන්තර කතිකාවතකි මේට සාධාරණ වී ගැනීමට නමුත් මේ සැබෑ සත්‍ය සාක්ෂි සාධක යටපත් කරමින් අනවබෝධයෙන් රාජ්‍ය නිලධාරීනෝ මේ සත්‍යය යටපත් කළා අනවබෝධයෙන් රටේ ප්‍රධාන පුරවැසියන්ට තොරතුරු වසන් කරලා මුදල බලය සහ දේශපාලන හිතවත්කම් මත තනතුරු වල රැඳී සිටීමේ ආසාව මත යම් යම් පුද්ගලයන්ගේ බස් වලට ඇහුම්කන් දීලා මේ සැබෑ සත්‍ය යටපත් කිරීමට කටයුතු කරනවා නම් ඒක විශාල සෝචනීය වුවතක්. නමුත් දන්ත ධාතුන් වහන්සේ කීරවැල්ලේ පරතරය ඉංග්‍රීසින් හට බාර නොදුන් බව වගකීමෙන් ප්‍රකාශ වීම. අවමත් වාම දන්ත ධාතුන් වහන්සේ කීරවැල්ලේ පරපුර සතුවේ වන්දනාමාන පුදසිරිත් තුල කටයුතු සිදු වෙනවා. ඇද්දල අනුරූ දළදාවක් සුද්දන්ට කැවරීමෙන් පසු ඒ අනුරූ දළදාව හඳුනා ගනී කියන බයට රදල බලප්‍රධානීන් විසින් කරඬු 7කට දමා ඉබියතුරු දමා එය කීරවැල්ලේ නොවන පුද්ගලයන් නොදන්නා රහසක් නිසා කීරවැල්ලේ වරුන්ට දළදා මාලිගාවට පැමිණීමට නොහැකි වන ලෙස විහාර දේවාලගම් පනතෙක් වගන්තියක විහාර දේවාලගම් පනත පනුව පත්තර දියවඩන නිලවරයා කන්ද උඩ රැටියෙක් වේ යුතුයි කියන වගන්තිය තුලක් කිරීමත් කීරවැල්ලේ පරම්පරාවෙන් පැවිදි භික්ෂූන්ට හිමි දළදා තේවාව අහිමි කොට එය වෙනත් භික්ෂූන් වෙතින් තේවාව පවත්වා ගැනීමට කටයුතු කිරීමත් තුළ කරන මේ ඛේදනීය මේ මහ පොළොව නූලන මේ අපරාධය සියලු රටවාසී ජනතාව සත්භාවයෙන් අවබෝධ කරගෙන නුවණින් නිමසා බුද්ධිමත්ව කටයුතු කරන්න. රටේ පුරවැසියා විදියට ජනාධිපතිවරයා දැනගත යුතුයි. රජයේ දැනගත යුතුයි. රටේ වගකිය යුතු මල්ලතු අස්කිරි මහානායකයින් වරු දැනගත යුතු. තමන් වහන්සේලාවත් නොදන්නා ඉතිහාස මල්ලතු අස්කිරි චියම්නිකායටවත් දළදා වහන්සේගේ උරුමයක් පැවරිලා නැහැ. එය ඔවුන් වෙත පවරා තිබෙන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ඒවා කූට අස්සන් ලේඛන තුලින් ලබාගත් තනතුරු බව පැහැදිලි. ඒ නිසා බුද්ධිමත් පසුවිපරම් කිරීමක් වර්තමාන රජයට ආශිර්වාද ලබා ගැනීමට නම් දන්ත ධාතුන් වහන්සේට සහ දන්ත ධාතුන් වහන්සේ රැකා ආරක්ෂා කළ පෙර රජ පවුලට දිය යුතුයි. ඒ සාධාරණීය කළ පසු ඔබට අනුරුතුමා දිසානායක ජනපතිතු ඔබට සහ ඔබගේ රජයේද යහපත් ලෙස මේ රාජ්‍ය ආශිර්වාදයේ ලබා දෙන්නේ කලදා වහන්සේ ආශිර්වාද ලබා ගන්නට හැකි වුණට ඒ නිසා ඔබ නොපමාව කීරවැල්ලේ පරපුර සමග දන්ත ධාතුන් වහන්සේ ඒ දැකුම් මංගල්‍යයට සැබෑ දළදා වහන්සේට වී ඇති අසාධාරණ නිසා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලය මතින් කීරවැල්ලේ පරපුර කටයුතු කළ නිසකම වේදේ සොයා බලා දළදා වහන්සේ වෙනුවෙන්
ඔබට කටයුතු කරන්නටයි බලාපොරොත්තු වෙනවා. නුදුරේ දෙමන් සැබෑ දන්ත ධාතුන් වහන්සේ කීරවැල්ලේවරු රටේ ජනතාවගේ වන්දනාවට සියසින් දැකවඳ පුදා ගැනීමේ වන්දනාවට ඉදිරිපත් කරන බව වගකීමෙන් පටන්ස. දන්ත ධාතුන් වහන්සේ පැකුම් මංගල්‍ය කර ගැනීමට රටවාසී පොදුන ජනතාවට ලෝකවාසී පොදුන ජනතාවට තිබෙන්නා වූ පරම උරුමයක් අයිතියක්. ඒ වගේම වාම දන්ත ධාතුන් වහන්සේ සියසින් දැකවඳ පුදා ගැනීමට මග සකස් කර ඉදිරිපත් කිරීම කීරවැල්ලේ පරපුර සතු වගකීම. මේක පුරාතන සම්ප්‍රදායක්. මේක රජදරුවන්ගේ ක්‍රමවේදයක්. නමුත් සිංහලේ රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතය වූ වාමදත්ත ධාතුන් වහන්සේගේ උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලයෙන් ආරක්ෂා කර ගැනීමට වගකීම් පැවරුනේ කීරවැල්ලේ රජ පරපුර. නමුත් කීරවැල්ලේ රජ පරපුර ඉංග්‍රීසි ආක්‍රමණයේදී දන්ත ධාතුන් වහන්සේ 1815 ගිවිසුමෙන් පස්සේ තේවාව බාර හිටපු ආර්යපුර සුමංගල හාමුදුරුවෝ සහ කීරවැල්ලේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න දිවනිලමෙතුමන් සැබෑ දන්ත ධාතුන් වහන්සේ අරගෙන රජමාලිගාවේ සහ දළදා මාලිගාවෙන් සහ තේවා බාරයෙන් මිදිලා අලුයම ඊළවලඳලා වාරියපොළ සුමංගල හාමුදුරුවොත් පිටමං වුණා නම් එසේ පිට වුණ දිවනිලමෙට සහ සිංහලේ රාජ්‍යයට ඉංග්‍රීසීන් 1817 දී මාතලේ පුබ්බොලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා වූ කියන ඇද්දගනුරු දළදා වහන්සේ ඒ උපක්‍රමශීලීව කටයුතු කරලා ගිරැල්ලේ පරම්පරාවේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සතුව බහරයට පත් කර තිබුණ දළදා අනුරු දළදා වහන්සේ තමයි නාවුල ප්‍රදේශයේ ඉඳලා ඇතෙක් මත පෙරහැරකින් ඉංග්‍රීසි ආණ්ඩුකාරය ඇතුළු උඩරට රදල ප්‍රධානීන් මාලිගාවට වැඩමවටියේ. ඉතින් මේ ඇද්දල අනුරු දළදා වහන්සේ තමයි සියවස් 1මාරක් පමණ කන්ද උඩරට මාලිගාවට වැඩමවලා මේ පෙරහැර මංගල්‍යයන් සිද්ධ කරා. නමුත් කිසිම තැනක ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ ඩොයිලිගේ දිනපොත. ඒ වගේම කන්ද උඩරට රාජධානිය ආක්‍රමණයෙන් පසු 1815 ගිවිසුමෙන් පස්සේ ඔබ හිතන්න එපා ගිවිසුම සාධාරණයි කියලා. ගිවිසුමක් වංචාසහගත පූටලේඛන මංකොල්ලයක්. ඒ නිසා ලේන් පස්සේ ඇති වුණු ක්‍රමවේදය බොහොම සෝචනීයයි. මොකද වාරියපොළ සුමංගල හාමුදුරුවෝ අපවත්තනතුරු සිරගත කරන සිරදඬුවම දෙන්නේ මේ සිංහල මේ සුද්දන් එක්ක එකතු වෙලා කටයුතු කරමු ප්‍රභූ පැලැන්තේ මුල් එකම අධිකාරක. එතකොට ඒ සිරගත කරන්නේ ඇයි? මේ තම පරපුරේ මව්පස තේවාව රුමහිමි වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගිහි පාර්ශ්වයේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්නට පරපුරේ වගකීම ඉෂ්ට කරන්න දන්ත ධාතුන් වහන්සේ සැබෑ දන්ත ධාතුන් වහන්සේ අරගෙන පිටමං කරන්න කරපු උදව්ව නිසා. එහෙමනම් සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න ඌව වෙල්ලස්සට පිටමං වෙලා ගියකු බුළුගුණේ බණ්ඩා සෙනවිරත්නකෝ. එසේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න රැගෙන ගිය ඌව වෙල්ලස්ස සටනේ කැපැටිපොළ මහාධිකාරම සුත්තගේ ආයුධ බිම තියලා එකතු වෙච්ච බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න ආරක්ෂා කරපු සැබෑ දන්ත ධාතුන් වහන්සේ කාටද බාර දුන්නේ? මේවා නොවිසඳුණු අපරාධ, නොවිසඳුණු ප්‍රශ්න. ඒ නිසා ඇන්තලා අනුරුව පෙරහැරකින් මාලිගාවට වඩම්මලා ඉබියතුරු දාලා දියවඩන් නිලමෙවරේ පත් කරා ඇරුණකොට පාරම්පරික උරුමකරුවන්ට තහංචි සීමා පැනවුවා. පාරම්පරික උරුමේ හිමි පරපුරේ පැවිදි භික්ෂුන් වහන්සේලාට සිරගත් අඬුවන් දුන්නා. ඊට පස්සේ විහාර දේවාලගම් පනත ප්‍රකාරව වගත්තියක් ඇතුළත් කරනවා. දළදා මාලිගාවේ දියවඩන් නිලමේ තනතුර කන්ද උඩරැටියෙක් විය යුතුයි. ඒ තමතුරට ඇයි වනගතව දළදාව අරගෙන ගියපු කීරවැල්ලේවෝ දියවඩන් නිලමේ තනතුරින් ඉදිරිපත් වෙලා සැබෑ සතු හෙළිදරව් කරයි. ඉතින් මේවා මහ පොළොව නෝලන අපරාධ නෙවෙයි, බලලෝභී සිතුවිලි, බලලෝභී චිත්තය. ඒ වගේම මේ රටට ද්‍රෝහිකම් කරපු මේ රටේ ස්වෛරී භාවයට, මේ රටේ ජාතිය අරණ්‍යතාවයට, භෞතික අඛණ්ඩතාවයට, මේ රටේ ස්වෛරීත්වය, ඒ වගේම ජාතිය බෞද්ධ ආගම ආරක්ෂා කරගන්නට, දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්නට යුද වැදුණු මහා වීරයින් 120ක් මුරුසිල් දිවයිනට පිටුවහල් කරන්නට හේතුපාදක වෙන්නේ මේ බලලෝභී පුද්ගලයන් හතර දෙනා. ඉතින් එවැනි සිද්ධාන්තයන් තුල කරපු මංකොල්ලයක් තුල ඇද්දලා අනුවා නැවත ජනතාව රැවටීමට කටයුතු කරනවා නම් ඒක දළදාවේ උරුමේ හිමි දිවනිලම විදිහට මට දරා ගන්නට බෑ. ඒ නිසා මේ කරුණු රටට ජාතියට එළිදරව් කරන මේවට වගකී උත්සාහ ගෞරවනීය මල්ලතු අස්කරි මහානායකයන් වරු දෙපළ උන්වහන්සේලා දන්නවා දළදා වහන්සේගේ උරුමේ තියෙන කීරවැල්ලේ පරපුරට බව. උන්වහන්සේලා මම හිතනවා දන්නවා කියලා තියෙන්නේ ඇද්දලා අනුරුවක් බව. ඒ නිසා මේවා නොසලකා හරින්න එපා. කීරවැල්ලේ පරපුර ජපානයේ සමග දළදා වහන්සේගේ ඓතිහාසික ඉතිහාසය තුල ගණන් කරලා නැහැ. නමුත් මේ වසර කීපයකට පෙර ජපන් රජය නොමග යවලා දළදා වහන්සේගේ කොටස ජපන් රජයට දුන්න බවට ඕම නොමග යවලා මොන දේවල් ලබා ගත්තද දන්නේ නැහැ. නමුත් ජපන් රජයේ ප්‍රකාශයක් අන්තර්ජාලයට කුක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවෙන් ලබා දුන්
දළදා වහන්සේගේ කොටසක් ජපානයේ විහාරය තුල තිබෙන බව මේවා විශාල අපරාධ. ඒ නිසා මේ ඡන්දයෙන්පත් වුණ පුද්ගලයන් මේවට වගකිය යුතු. ඒ වගේම සුද්දා කරඬු 7ක යතුරු පාර්ශ්ව 3කට බාර දීලා තියෙනවා නම් දන්තධාතුන් වහන්සේට අනුතරක් කරන්න බෑ. එහෙනම් මේ පාර්ශ්වයේ එක පුද්ගලයෙක් නෙමෙයි මේ පාර්ශ්ව 3ම ජපානයට ලබා දුන්නා වූ දන්තධාතුන් වහන්සේ කොටස දන්තධාතුන් වහන්සේගෙන් ලබා දුන්නා. ඔවුන් ජාත්‍යන්තර අපරාධයක් කළා දෙනවා. මොකද කීරවැල්ලේවරු සැබෑ දන්තධාතුන් වහන්සේ ලබා නොදීමක් තුල කෙසේද අනුරු ඇද්දල දළදා වහන්සේගේ කොටසක් දළදා වහන්සේ කියලා ඔවුන් ජපානයේ නොමග යවන්නේ. ඒ නිසා මේවා බරපතල අපරාධ, රාජතාන්ත්‍රික අපරාධ, ජාත්‍යන්තර අපරාධ. මේ ජාත්‍යන්තර අපරාධවලට සිංහලීලාවෙන් කීරවැල්ල ඝාතනය කරන්නට කප්පම් දීලා ඝාතනය කරන්න සැලසුම් කරන සැලසුම් ශිල්පීන්ටත් වද උත්තර බඳින්නරේ දන්තධාතුන් වහන්සේගේ බලය ක්‍රියාත්මකයි. ඒ නිසා සිංහල ජාතිය අවදියෙන්, බොදුනු ජනතාව අවදියෙන් සැබෑ දළදාව මහා ඵලයක් වේදෝ. පෙළහර පාමට සූදානම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් දන්තධාතුන් වහන්සේගේ පිහිටයි, රැකවරණයි, ආරක්ෂාවයි.